ගොඩ කාලයකට පස්සේ I'm bringing you a vlog. So, do you know what I'm gonna do today? Get ready with me to get my nails done. You know it's summer here now. So sunny. So, let's get ready. So, welcome back to my YouTube channel again. ඉතින් ළමයි ඔයාලට කොහොමද? ගොඩක් දවසකින් තමයි වීඩියෝ එකක් අරගෙන එන්නේ. දැන් මේ සමය එක නිසා ගොඩක් රස්නෙයි. ඔයාලා දැකපු විදිහට සන් ක්‍රීම් නාගෙන තමයි එළියට යද්දි යන්නේ. ඒ වගේම මම අඳපු outfit එකට උඩින් ඔන්න ඔය shirt එක දාගත්තා because ඒක නැතුව ගියා නම් එහෙම ওই තියෙන පාටත් නැති කරගෙන තමයි ආපහු ගෙදර එන්න වෙන්නේ. ඉතින් this is my final look. ඔන්න ඔය විදිහට ready වෙලා මම ගියා. Let's go. I guess මට එකමාරටද කොහෙද appointment එක තියෙන්නේ. Now it's 1:20. So let's go. වින්ටර් පීරියඩ් එකේ වගේ නෙමෙයි. දැන් කාප්‍රිවල ගොඩක් සෙනග ටුවරිස්ලා ඇවිල්ලා ඉන්නේ. මම කලින් වීඩියෝස් වල කිව්වද කියලා මතක නැහැ. වින්ටර් එකේ නම් මෙහෙම මිනිස්සු හිටියේ නෑ. ඔයාලා ඒ වීඩියෝස් වල දැක්කනේ. දැන් සමය එක නිසා ගොඩාක් අය විසිට් කරන්න ඇවිල්ලා ඇති. ඉතින් මම නේල්ස් කරන ප්ලේස් එකට ආවා. මෙන්න මෙතන තමයි ප්ලේස් එක. ඒක හරිම කියුට් ලස්සනයි ප්ලේස් එක ඇත්තටම. ෂෝයි. ඉතින් මෙන්න මේ විදිහට අපි නේල්ස් කරන්න ස්ටාර්ට් කරා. මම කරන්න හිටපු කලර් එක ඒගොල්ලෝ ළඟ අවైలබල් නැහැ කියලා කිව්වා. ඉතින් ඊට පස්සේ වෙන එකක් මම චූස් කරා. දැන් මම මේ හිත ඉන්නේ මම ගත්තේ හරි ඩිසිෂන් එකද කියලා. මොකද මම හිතාගෙන හිටපු එක තිබුණේ නැහැ. කරමු කියලා කිව්වට පස්සේ රිග්‍රට් වෙන්න වෙයිද කියලා හිත තමයි ඉන්නේ. So let's see. ඉතින් ගොල්ලෝ ස්ටාර්ට් කරා කියුටිකල්ස් පුෂ් කරලා. මම දන්නේ ඇතරම ප්‍රොසෙස් එක කියන්න. එක ස්ටෙප්ස් වලින් ස්ටාර්ට් කරා. මට ඔක්කොම ස්ටෙප්ස් වීඩියෝ කරන්න බැරි වුණා. මොකද බාගෙට වීඩියෝ කර ඉන්නකොට ස්ටෝරේජ් ෆුල් වුණා ෆෝන් එකේ. So watch the video, enjoy. අන්තිමට බලන්න රිසල්ට් එක හොඳයිද කියලා. And also මැනිකියුර් එක කරාට පස්සේ පොඩි hand cream එකක් use කරලා ඔන්නම මසාජ් එකක් දුන්නා. ඊට පස්සේ පෙඩිකියුර් එකට ගියා. පෙඩිකියුර් එකෙත් same thing. ඒකේ මම ඔක්කොම වීඩියෝ කරේ නැහැ. මොකද අතේ කරපු දේවල්ම තමයි කරේ. දැන් මම මේ නොයිවසිල්ලෙන් බලන් ඉන්නේ මගේ රිසල්ට් එක කොහොම වෙයිද කියලා බලන්න. legs වල නම් ඒගොල්ලෝ nail polish apply කරන්න කලින් මසාජ් එකක් දුන්නා. මෙන්න මේක තමයි ප්ලේස් එක. බලන්න හරිම කියුට්. එක්කෙනාවයි මං හිතන්නේ ගන්න එක සැරේට. We are done. ඉතින් ළමයි ඔන්න ඔය විදිහට සිම්පල් නේල්ස් ටිකක් තමයි මං කරගත්තේ. ඇත්තටම රිග්‍රට් කරේ නෑ. ලස්සනට කරලා දුන්නා නේල්ස් ටික. කාප්‍රිවල ඉන්න කෙනෙක් මේ වීඩියෝ එක බලනවා නම් මම රෙකමන්ඩ් කරනවා ඒ ප්ලේස් එක. චුට්ටක් ප්‍රයිසි හැබැයි worth it. මං එනකොට මං හිතන්නේ චර්ච් එකේ වෙඩින් එකක් ඔන්න ඔය විදිහට ඩෙකොරේට් කරලා තිබ්බා. Okay, so that's it. Hope you all enjoy the vlog. And yeah, comment කරන්න ලස්සනයිද මගේ nails කියලා. Okay, see you from my next video. Bye bye. Okay, then bye for today. See you in another video.
Till then, stay safe and don't forget to subscribe. Bye bye.